වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අවුරුදු vlog එකේ part 2 තමයි මම අද අරගෙන ආවේ. ඉතින් ඔන්නෝම තමයි අවුරුද්දට අපි කැම මේසෙ ලෑස්ති කරේ. ගොඩාක් හොඳට ලෑස්ති කරේ නැහැ. මොකද අප්පච්චි නැහැනේ. අප්පච්චි රට ඉන්නේ. ඉතින් අර අපිට ලොකුවට ෆිට් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඕන නිසා ওই විදියට රෙඩි කරගත්තා. ඊට පස්සේ දැන් මේ ලෑස්ති කරලා තියෙන්නේ අවුරුදු කුමාරයට කෑම අරන් තියන්න තමයි. අවුරුදු කුමාරයටත් කෑම අරන් තියලා මේ වට්ටියක දාලා කෑම හදාගෙන තියන්නේ අපි ආහාර අනුභවය වෙලාවට ගන්න තමයි. ඉතින් නෝනම තමයි අපි ආහාර අනුභවය නැකතට සිද්ධ කරේ. ඉතින් අප්පච්චි නැහැ මෙතනට වෙන කෙනෙක් තමයි රීප්ලේස් වෙලා තියෙන්නේ. ඇත්තටම ටිකක් අවුලෙන් තමයි ඉතින් කොහොම හරි චාරිත්‍ර ටික අපි කරා. ඉතින් guys එක පැතිවල අවුරුදු චාරිත්‍ර කරන විදිය ගොඩක් වෙනස්. අපේ පැත්තේ කියන්නේ අපේ අම්මලා කරන්නේ මේ විදියට. ඒ කියන්නේ කෑම මේසෙට බෙදලා සමහර අය එහෙමම කවනවා. ඒ වුණාට අපි නම් කරන්නේ මෙන්න මේ විදියට වට්ටියකට කිරිබත් බැදුන් ඒ ටික ඔක්කොම දාලා බිම ඉඳගෙන කාටත් කවුරුත් කවා ගන්නවා. 12 මාසයක් ලබාගෙන අවුරුදු කුමාරයාගේ පිහිටයි කියලා තමයි මෙන්න මෙහෙම එකිනෙකාට අපි කවා ගන්නෙ. ඊට පස්සේ එහෙමම ඉඳලා බඩ පිරෙන්න අපි එතනම වාඩි වෙලා ඉඳලා කනවා. මම දැකලා තියෙන ගොඩක් අය නම් කරන්නේ මේසෙට ඇරලා ඒ මේසෙ ළඟ තියාගෙන ඉඳලා තමයි හැමෝටම කවන්නේ. හැබැයි අපි ආහාර අනුභවය නැකතට සිද්ධ කරන්නේ මෙන්න මේ විදියට තමයි. ඉතින් දැන් මේ අපි හදන්නේ අපේ නංගී සුදුයි මායි ටවුන් ගිහිල්ලා එන්න අපිට ගන්න බඩු වගේක් තියෙනවා. ඉතින් ඒ ටික ගන්න දැන් තමයි දැන් මේ අපි හදන්නේ. ඔය මම මෙදා පාර අවුරුද්දට ගත්තු එක ඇඳුමක් බලන්නකෝ. මම මේකේ කොට එකයි දිග එකයි දෙකම ගත්තා ඕවරෝල් එකේ. ඒත් එක්කම මම පොඩි කලර් එකක් කරා කොණ්ඩෙට. ඒක හොඳට සෙට් වෙලා නැහැ මේ වෙලාවේ නම්. හැබැයි පස්සේ නම් හොඳට පේනුණා. ඉතින් නොහොම අපි යන්න පිටත් වුණා. ඔයාලට පේනව නේද guys අපේ ගම ලස්සන තරම්. ඉතින් බලන්න පේන තෙක්මානෙම කොළ පාටයි මාරම ලස්සනයි. මේ දවස්වල ගොයන් කපලා තියෙන්නේ. රස්නේ උනන් මේ පැත්ත ටිකක් කොළ පාටට තියෙනවා. හරිම ලස්සනට. ඇත්තටම ගමේ ඉන්නවා කියන්නේ ඒක වෙනම vibe එකක්. හරිම සිසිලසක් තමයි දැනෙන්නේ. ඉතින් අපේ නංගි පස්සෙන් එනවා. අපි බයික් දෙකේ තමයි අද යන්නේ. ඔහොම ඉතින් දිගටම බලන්නකෝ මම අපේ ගම තමයි මේ ටිකක් ඔයාලට පෙන්නන්නේ. guys ඔය කොළ පාටට පිටෙන්නක් වගේ ඈත පේන්නේ. ඒ පිටෙන්නක් නෙවෙයි. ඒ වැවක් සම්පූර්ණයෙන්ම ජබර කොළ වලින් තමයි ඒ වැහිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ වෙලමෙද පන්සල. ඔන්න ඉතින් guys අපි ටවුන් එකටත් ආවා. එනකොට ටිකක් හවස් වෙලා ඉතින් ඕන කරන බඩු ටිකක් ගත්තා. පේනව නේද මේ අවුරුදු දවසේ ටවුන් එකේ ගොඩාක් අය අඩුයි. සෙනග නැති තරම්. ඉතින් එහෙමම අම්මා පුංචිලා ගෙදර කලින් ගියා. ඉතින් අපි පුංචිලා ගෙදර ගිහිල්ලා අපි එනකොට ටිකක් රෑ වුණා. එහෙමම දැන් කෑම ගන්න තමයි හදන්නේ. ඉතින් අවුරුදු දවසනේ පුංචි අපිටත් එක්ක කෑම හදලා තිබුණ රෑට අවුරුදු දවසේ රෑ ඉතින් අපි පුංචිලා ගෙදරින් තමයි රෑට කෑම ගන්නෙ. ඔන්න ඉතින් කෑම එකත් අරගෙන මම වාඩි වෙලා දැන් අපි දෙන්න මේ හදන්නේ රෑට කෑම ගන්න. අමට කියන්න අමතකුණා අපි කෑම කන්න කලින් මං ඩියගෝ බබාගේ කෑම එක දීලා ආවේ. ඩියගෝ බබා අවුරුද්දට ගමේ ගිහිල්ලා නෑදෑගේ වලට ගියාට පස්සේ කාගෙත් අතට යනවා මල් වට්ටිය වගේ. ඊට පස්සේ ඉතින් ඔය පේනවනේ එයාට කාගේ හරි අතක් කමන්නේ හුරතල් වෙවි නිදා ගන්න තියෙනවනම්.
අපේ නංගිලා ඉතින් සින්දුවක් දාගෙන පොඩ්ඩක් දන්නේ නැද්ද එන්ජොයි කරා. ඒ අතර මේ බලන්නකෝ මෙයා ඔක්කොම වෙන දේවල් ටික මෙයා හොඳට බලාගෙන ඉන්නේ. හරිම හොඳයි. හැබැයි කිසිම කරදරයක් නැහැ. ඔහේ උකුලට වෙලා එයා වෙන දේවල් ටික ඔක්කොම බලාගෙන තමයි ඉන්නේ. කිසි කරදරයක් නැහැ. හැබැයි ඩියෝගෝගෙන් අපි ඉතින් හැමතැනම එක්කගෙන ගියා. ඒ වුණාට එයාගෙන් කිසිම කරදරයක් තිබ්බේ නැහැ. මේ දැනුත් ඉතින් මේ දේවල් ටික බල තමයි එයා ඉන්නේ. ඔන්න ඔහම තමයි ඉතින් අවුරුද්ද දවස ගෙවුනේ. ඊට පස්සේ දවසේ අපි ගියා හංසි අක්කලයි ගෙදර. ඒ කියන්නේ අප්පච්චිගේ අක්කලයි ගෙදර ගියා. ඉතින් මට වීඩියෝ ගන්න බැරුණා. එයාලා නම් ගෙදර ඉඳියේ නැහැ. හැබැයි කුමාරනන්ද ලස්සන තේ මේසයක් අපිට ලෑස්ති කරලා තිබුණා. මේ තියෙන්නේ කුමාරනන්දගේ මල්වත්ත මාරම ලස්සනයි. ඉතින් ගයිස් ඔන්න ඊට පස්සේ දවසේ රෑ පුංචිලා අපේ ගෙදර ආවා. ඉතින් නැවිලා අපි කාත් සෙල්ලම් කරන්න තමයි දැන් මේ හදන්නේ. සිංහල අලුත් අවුරුදු කිව්වම ඉතින් බූරුව කියන දේ අමතක වෙන්නේ නැහැනේ ගයිස්. ඉතින් අපෙන් බූරුව ගහනවා. ඒ කියන්නේ කාඩ් සෙල්ලම් කරනවා. ඉතින් කට්ටියම එකතු වෙලා ලොකු ගණන් වලට නෙවෙයි. මොකද පුංචි ළමයිනේ ඉන්දියේ. ඉතින් පොඩි ළමයි එක්ක එහෙම අපි අර සූදුවක් විදියට නෙවෙයි. අර පොඩි ෆන් එකක් ගන්න ඕන නිසා රුපියල් 20ට තමයි දැන් මේ අපි කාඩ් සෙල්ලම් කරන්නේ. ඉතින් මේක වෙනමම වයිබ් එකක්. මොකද මේක අවුරුදු කාලෙට විතරයි අපි අත්විඳින්නේ. ඉතින් අපි එදා රෑ සාමාන්‍යයෙන් 2-3 විතර වගේ වෙනකන් බූරුව ගැහුවා, කාඩ් සෙල්ලම් කරා. ලොකු දිනුම් පෙරදුමක් නැහැ ගයිස්. මොකද රුපියල් 20ටනේ ගහන්නේ. හැමෝම පොඩි ගාණක් කරන් තමයි වාඩි වෙන්නේ. පොඩි ළමයි සෙල්ලම් කරන නිසා. ඉතින් මේ අතර බලන්නකෝ අපේ ඩියෝගෝ බබා මං කියවනේ හැම දෙයක්ම හොඳට බලාගෙන ඉන්නේ කියලා. ඉතින් අපි මෙතන කාඩ් සෙල්ලම් කරන දිහාන් එයා මගේ උගලට වෙලා වාඩි වෙලා චූන් එකේ බලාගෙන ඉන්නවා ඔක්කොම දේවල් ටික. හරි ෂෝක් කනේ යානම් හැම දෙයක්ම බලාගෙන කීකරුව පාඩුවේ ඉන්නවා. හරිම කීකරුයි අපේ ඩියක බබා. ඉතින් ගයිස් අපිත් එක්ක රෑ වෙනකම්ම එයාත් ඔය විදියට අවදියෙන් ඉඳලා මේ ඔක්කොම දේවල් ටික බලාගෙන තමයි ඉන්නේ. මොකද එයාටත් මේක වෙනමම අත්දැකීමක් නේ. අනිත් එක එයා අවුරුද්ද සමරන පළවෙනි පාර තමයි. එයා ගිය අවුරුද්දේ ඉපදුනේ. ඔය පේනවනේ ඉතින් ගයිස් ෂෝයි බබෙක් වගේ හැම දෙයක්ම බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ගයිස් ඔන්න ඔහම තමයි අපි අවුරුද්ද ගෙව්වේ. තව දේවල් තියෙනවා මං ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අදට vlog එක ඉවරයි ගයිස්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye guys.